ආයිබෝන් සුබ දවසක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවේ යටින් යන ගේම එලිබයින තැන් හැටියට තමයි අපි හඳුන්වන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද ආණ්ඩුවේ පිළිබඳ නොයෙකුත් විවේචන එල්ල වෙන විට මාලිමාට හිතවස් කණ්ඩායම් සාවුන්ට සම්බන්ධ ප්‍රධාන පිරිස කියමින් හිටි දෙයක් තමයි කලබල වෙන්න එපා. යටින් ගේමක් යනවා කියලා. දැන් මේ යටින් යන ගේම් එක ගිහින් මේ මතුවෙන පේුම් නැතුණාට මොකක්වත් කරන බව පේන්නේ නැති වුණාට මේ යටින් යන ගේමෙන් අපි ලොකු දෙයක් කරනවා කියන එක තමයි ඔවුන්ගේ ප්‍රකාශන වලින් ගම්මේ වුණේ. ඉතින් දැන් අපි බලන් ඉන්නකොට අපිට දැන් පේනවා මේ යටින් යනවයි කියපු ගේම් එකේ ඇතම් ලක්ෂණ දැන් එළියට ඇවිල්ලා තියෙනවා. යන්නේ කොයි දිශාවටද කියන එක පැහැදිලි වෙමින් තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඊයේ පෙරේදා මේ රටට A330 වර්ගයේ එයා බස් ගුවන් යානයක් මිලදී ගත්තා නෙවෙයි අත් වශයෙන් පුලියට අරන් තියෙනවා පරණ ගුවන් යානයක්. ඒක ණය පදනමක් යටතේ කුලියට අරගෙන තියෙනවා. ඒක මේ රටට පැමිණි අවස්ථාවේදී මේ රටේ විශේෂයෙන්ම ආණ්ඩු හිතවත් කණ්ඩායම් වලට ඒක තාම සන්තෝෂයට කාරණයක් සහ උත්සව පවත්වන්න වගේ කාරණයක් බවට පත් වෙලා තිබුණා. මේක එක්තරා විදිහකට මේ අවස්ථාවේ ඔවුන්ගේ තියෙන තාම මානසික වශයෙන් දුර්වල වෙලා තිබ්බ තත්ත්වයක් ඒකට යම්කිසි ආකාරයකින් උත්තේජනයක් ඒ කියන්නේ මානසික සතුටක් ලබා ගන්න උන්න අපි යමක් කරනවා දැන් ලොකු දෙයක් කරන්න ලෑස්ති වෙනවා කියන හැඟීමක් ඇති කරන සංකේතාත්මක අවස්ථාවක් ඇටියට වැදගත් වෙනවා. මේක අපි හිතන්නේ අතවසම සංකේතාත්මකව වැදගත් සහ මේ තුල යම් කිසි විදියක ඔවුන්ගේ යටින් යන ගේම් එක පිළිබඳව ප්‍රකාශනයක් මත තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒ වගේම තව පැත්තකින් අපිට තියෙන දෙයක් තමයි තවත් කාරණයක් විදිහට ඉන්නේ කරන්නේ විදුලි බල පනතට අලුතෙන් නව පනතක් ගෙනල්ලා පෞද්ගලික ආණ්ඩුවෙන් ඇති කරපු විදුලි බල පනත සම්පූර්ණ අයින් කරලා නැවතත් විදුලි බල මණ්ඩලයේ කොටස් රාශියකට කැඩලා වෙනම මේ කළමනාකරණය කරන්න සහ සමාරංශ පෞද්ගලික අංශයට පවරන්න තිබ්බ වැඩසටහන හිටවල නැවත වතාවක් තිබුණු සමහර විට තිබුණටත් වඩා සංක්‍රේන්තරණය වූ නමුත් මතුපිටින් පේන විදිහට කැලි කීපයක් විදිහට පේන විදිහට නැවත වතාවක් රාජ්‍ය ඒකාධිකාරය ඇති කර ගැනීම සඳහා පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් මේ ගමනේ හරවුම් ලක්ෂයක් කියලා විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. මේ අපිට පේන්න තියෙන්නේ අත් වශයෙන්ම පසුපසින් එන පෙරහැරක අස්කාරය කියලා අපිට කියන්න පුළුවන්. මේවයින් යම් දෙයක් රටට කියනවා. යටට දැනගන්න ලැබෙනවා. මේකෙන් ඇත්ත වශයෙන්ම තේරෙනවා ආණ්ඩුව නිකමට නෙවෙයි ඇත්ත වශයෙන්ම උන්ගේ යටි අදහසක් යටි වැඩපිළිවෙලක් යටි යන ගේමක් තියෙනවා කියන එක මේ කරුණ වලින් පැහැදිලි වෙමින් තියෙනවා. එකක් තමයි දැන් එයාබස් යානයේ මිලදී ගැනීම බොහෝ විවේචන වලට ලක් වෙලා තියෙනවා. මොකද මේක පාඩු ලබන ආයතනයක්. ඒ පාඩුව පියවන්න රජයේ පෞද්ගල අයවැයලකෙනින් ඒ ණය ගෙවන්න රුපියල් බිලියන 20ක් ඒ කියන්නේ කොටි 200ක් මහජන මුදලින් වෙන් කරලා ඒ ණය ගෙවුවාම ඊට පස්සේ මොවුන් නැවත වතාවක් ණය වැඩි වෙන විදිහේ වැඩ පිළිවෙලකට යනවා. මම හිතන්නේ ආණ්ඩුවට ඔවුන් පෙන්නලා ඇති නිලධාරි මණ්ඩලේ අපි මේ මගින් යම් කිසි විදිහකට මේක ලාභදායී තත්ත්වයට ගේනවා යනාදී කතන්දර කියලා ඇති. ඉතින් ඒ වගේ කතන්දර පහුගිය කාලවලත් අපිට අහන්න ලැබුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා මේක මේ නැවත පාරගත්තට පස්සේ අවස්ථා ගන්නවක ওই වගේ දේවල් වුණා. නැවත එයාබස් වගේ යාන මිලදී ගත්තා මේවා මේක වඩා ලාභදායක කරන්න කියලා. නමුත් දිගින් දිගට පාඩු ලැබීම තමයි සිද්ධ වුනේ. ඒ වගේම තමයි මේ නිලධාරීන්ට අලුත් නිලධාරි පිරිසකට මේක බාර දුන්නාම ඔවුන් තමන්ගේ කියලා මොකක් හරි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා කියන්න පුළුවන් ආණ්ඩුවට මෙන්න මේවා දේවල් කරොත් අපිට මේක කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් අවසානයේදී ඒවා සිද්ධ නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි.
අපි ඒ ගැන පූර්ණ නිගමනයකට එන්න ඕනේ. නමුත් අපි අහලා තියෙන කතන්දරේ ගැනත් මතක් කරන්න ඕනේ. අර අන්තරේ ගලස්සපු ඇටි වගේ තත්ත්වෙනුත් ඇති වෙන්නට පුළුවන්. අවසානයේදී මේක පිළිබඳව මේ වැඩේ සාර්ථක කරන්න තවත් ලොකු දේවල් කරන්න සිද්ධ වෙන්නට පුළුවන්. අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රාජ්‍යයට තියාගෙන මේ විදියට වියදම් කරන්න කිසිම හේතුවක් නැහැ. මහජන මුදල් මේකට යට කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මහජනයාට මේක තාම වැදගත් ආයතනයක් නෙවෙයි. මහජනයාට ලොකු සේවයක් මේකෙන් සැලසෙන්නේ නැහැ. දැන්ට වෙලා තියෙන්නේ දිගින් දිගට මහජන මුදල් යොදලා පාඩු ලැබීම විතරයි. මොකද අපේ සාමාන්‍ය ජනයා ගුවන් වල යන්නේ තාම අඩුවෙන්. යන ජනතාවත් යන්නේ විවිධ වර්ගයේ ගුවන් සේවාවල යනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය නොතිබුණත් ඒ ගමන් යාමේ අපහසුයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි අපි තේරුම් ගන්න ඕනේ පෞද්ගලික දවස් කාලයේ මේක පෞද්ගලිකීකරණය කරන්න ආයෝජකයින් කැඳුවාම කිසිම කෙනෙක් මේක බාරගත්තේ නැහැ. ඒ කියන්නේ මේක අරගෙන මේ අද තියෙන ලෝක තත්ත්වයට යටතේ මේක අරගෙන සාර්ථකව ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ කියන තත්ත්වය තමයි ඕන්ගේ වැඩි දිනක් හිටියේ. එතකොට තව කෙනෙක් ඇවිල්ලා කවුරු හරි නිලධාරීන් පිරිසක් ඇවිල්ලා මේක කරලා දෙනවා කියලා කියනවා හොඳයි. නමුත් ඒක නොවෙන්නත් පුළුවන්. සිද්ධ වුණත් ටික කාලයකට අපිට හොඳ තත්ත්වයක් පෙන්눔 කරන්න ඉඩ තියෙන. නමුත් දීර්ඝ කාලින වශයෙන් මේක සාර්ථක වෙන වැඩ පිළිවෙලක් නෙවෙයි. ඊළඟට අනිත් වැදගත් අංශය කලින් කතා කරපු විදිහට විදුලි බල ශාස්ත්‍රයත් මේ කියන විදිහට පෙන්වන්නේ රාජ්‍ය ධනවාදී විදිහකට මේවා පවත්වාගෙන යන්න ඒකාධිකාරයන් විදිහට පවත්වාගෙන යන්න තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒවා ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය තැන්වල පෞද්ගලිකීකරණය කරන්න ඒ වැඩ පිළිවෙලකට මේක යන්න සූදානම් නැහැ කියලා. අපි මීට පෙර වීඩියෝක ඉදිරිපත් කරා ආණ්ඩුවේ තියෙන ආර්ථික දැක්ම වෙලා තියෙන්නේ දූෂණයෙන් තොර රාජපක්ෂවාදයක් කියලා. මේ පෙන්눔 කරන්නේ ඒ දිශාවට යන ගමනක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් කරපු එක ප්‍රධාන කාර්යයක් තමයි ඒ වෙනකොට සකස් කරලා තිබ්බ විදුලි බල පනත. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ කොටස් වලට කඩලා වෙනම කළමනාකරණයන් යටතටපත් කරලා ඒවා වරියම් තරගකාරී තත්ත්වයකට පත් කරන්න හදලා තිබ්බ පනත ආපහු ආරවන්නේ. ඒ වැඩේම දැන් මාලිමාණ්ඩුවත් කරලා තියෙනවා. මාලිමාණ්ඩුව කරමින් ඉන්නවා. ඒක සඳහා පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි තව ඉස්සරහට ගිහිල්ලා දැන් දේශපාලඥයන්ගෙන් සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් මේ ගාස්තු තීරණය කිරීමේ බලය අයින් කරලා නියාමන කොමිසමකට පත් කරන්න පහුගිය කාලේ වැඩ කරලා තිබ්බා. ඒකත් ආපහු කරන්න දැන් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා කියලා නව විදුලි බල පනතනුත් ඒක පෙන්눔 කරනවා. ඉතින් ඒ විදිහට ඊළඟට මහින්ද රාජපක්ෂ මේ රජයේ කාලේ විශාල ලෙස ඔවුන් ප්‍රීතියටපත් වූ අවස්ථාවක් තමයි එමිරේට්ස් වලට බාර දීලා තිබ්බ ශ්‍රී ලංකන් ගුවන් සේවය. එමිරේට්ස් ගුවන් සේවයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකරණය සහ කොටස් පැවරීම සිද්ධ කරේ වාමාංශික නායිකාවක් සිටි චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒ පිළිබඳ ප්‍රශ්න ඇති කරගෙන ඔවුන්ට යන තැනට වැඩ කරලා මේ ආයතනය නැවත ගත්තා. ඔවුන් හිතුවේ මේක රජය යටතේ තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්. රජය යටතේ මේක කරන්න පුළුවන්, සාර්ථක කරගන්න පුළුවන්, හොඳ කළමනාකරණයක් දැම්මම හරියනවා කියන ඒ වගේ ආකල්පයක් තමයි එදා වැඩ කරේ. දැන් මාලිමා හිතවතුන් ඔය ගුවන් බස් යානයේ ගෙනකොට සන්තෝෂ වුණාට වඩා විශාල සන්තෝෂයකින් යුතුව තමයි ඒ ක්‍රියාමාර්ගයට ගියේ. ඉතින් මේ විදිහට අපිට තාම පැහැදිලිව පේනවා මාලිමා ආණ්ඩුව මේ ගමන් කරමින් ඉන්නේ නැත්නම් යටි යන වැඩ දියත් කරමින් ඉන්නේ නැවතත් රාජපක්ෂවාදී රාජ්‍ය ධනවාදී ආර්ථික ක්‍රමයක් කරා. ඒව අපි දන්නවා ඒ රාජපක්ෂවාදීන්ගේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලය විදිහට මේ රට මුහුණ දුන්න ආර්ථික අර්බුදය මොකක්ද කියන එක. ඒකේ ප්‍රතිවිපාක අපි දැකලා තියෙනවා. නමුත්
නැවතත් දැන් රාජපක්ෂ පාලනයට විරුද්ධ බරපතල විරුද්ධ කණ්ඩායමක් විදියට වගේ මතු පිටින් පෙනුණු නමුත් ඡන්ද පදනම විදියට එම පදනමට මට ආමන්ත්‍රණය කරලා ඔවුන්ගේ සහයම බලයට පත් වෙලා ඉන්න මාලිමා ආණ්ඩුවත් මේ ගමන් කරමින් සිටින්නේ ඒ දිශාවටම කියන එක දැන් පැහැදිලි වෙමින් තියෙනවා. ඉතින් මේකේ දැන් සමහර විට බස් ගනුදෙනු පිළිබඳ කතන්දරයේ හුදු එක සිදුවීමක් විදියට මේක ශ්‍රී ලංකන් එක සම්බන්ධ සිදුවීමක් විදියට විතරක් දකින්නට කෙනෙකුට ඉඩ තියෙනවා. නමුත් මේකේ ඊට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. ඒක තමයි ඒ මගින් ලෝකයට දෙන පණිවිඩයක් මෙම ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකත්වයේ පිළිබඳ විශ්වාසය නොතියන රාජ්‍ය ව්‍යවසායකත්වයක මත ක්‍රියාත්මක කරන නැත්නම් ලෝකදේ කතා කරන විදිහට සමාජවාදී අදහස් දරන ආණ්ඩුවක් කියලා. ඒ කියන්නේ පෞද්ගලික ව්‍යවසායන්ට විරුද්ධ ආකල්පයකින් කටයුතු කරන ආණ්ඩුවක් කියන සංඥාව ලෝකයට යනවා. ඒ විතරක් නෙවෙයි ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන වලටත් ඒ සංඥාව ඒ විදිහටම නිකුත් වෙනවා කියන එකත් අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟ දේ තමයි අපි මම කලින් කිව්වාගේ මේ එන්නේ කසකාරයෙන්. මේක තමයි අර යටින් යන වැඩ පිළිවෙලේ මතුවෙන තැන් එකක් දෙකක් තමයි ඔය කතා කරලා තවත් ඒවා තියෙනවා. නමුත් අපිට පැහැදිලිව පේන ස්ථාන දෙකක් තමයි ශ්‍රී ලංකන් ආයතනය රාජ්‍ය ආයතනයක් විදිහට රජයේ මහජන මුදල් වලින් තව තවත් නඩත්තු වෙමින් කරගෙන යාම ඒ පාලකින් දැන් කියන දැන් අපි භාණ්ඩාගාරයෙන් යපෙන්නේ නැහැ කියලා එහෙම නෝ. හොඳයි. නමුත් හැමදාම මේක වෙන්න වෙයි කියලා අපි පිළිගන්න අමාරුයි. ඉතින් නමුත් ඊළඟට ඒක නෙවෙයි වැදගත්ම දේ වෙන්නේ මේවා ප්‍රයොරිටයිස් කරන්න පෞද්ගලිකකරණය කරන්න ආණ්ඩුව සූදානම් නැහැ. පෞද්ගලික ව්‍යවසාය පිළිබඳ විශ්වාසය නැහැ කියන පණිවිඩය ලෝකෙට යන එක. ඒකම තව පැත්තකින් යනවා විදුලි බල මණ්ඩලයේ සූදානම් කරලා තිබ්බ ඩී බන්ඩලින් කියලා. එක කියන්නේ කොටස් කිරීම. ඒක තනි ඒකාධිකාරයක් විදිහට තියෙනවට වඩා කෑලි වලට කඩලා ඒ අතර සම්බන්ධයක් තියාගෙන වෙන පළුවේ පාලනය කරන්න හදලා තිබ්බ වැඩ පිළිවෙල සහ ඇතැම් මානස පෞද්ගලිකකරණය කරන්න තිබ්බ වැඩ පිළිවෙල ඒක දැන් නැවත අවපෝහරවල තියෙනවා. මේක තමයි මේ කසකාර එනවා කියලා කියන්නේ අපිට මේ පෙරහැරේ ඉදිරි දේවල් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි තවත් රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, මහජන මුදල් දෙවීම, බදු සහන දීම, නැත්නම් ඔවුන්ට වාසිදායක වෙන විදිහට වෙනත් බදු තීරු බදු එම පද පැනවීම, දේශීය වෙළඳපොළ ආරක්ෂා කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඒ වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ වැඩ කටයුතුට සීමා පැනවෙච්ච පෞද්ගලික කාලයේ ක්‍රියාත්මක කරන නීති රීති නැවත ආපසු හරවන්නට පටන් ගන්නට ඉඩ තියෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ රජය කරා වගේ රාජ්‍ය මූල්‍ය වගකීම් පනත අකර්මණ්‍ය කරලා ඒක නැවත සංශෝධනය කිරීම වගේ ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම නොතකා ඒක සංශෝධනය කරලා වැඩ කටයුතු කරා. ඒවේ ප්‍රතිඵල අපි දැක්කා. ඒ වගේම මාලිමා ආණ්ඩුවත් ඉස්සරහට ඒ දේවල් කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මහ බැංකු පනත නැවත වෙනස් කරන්නට ඉඩ තියෙනවා. දැන්ටමත් අර මහින්ද සිරිවර්ධන මහතා දැන් යන්න යනවා මම හිතන්නේ පෞද්ගලික හේතු නිසා කියලා කියන්නේ. නමුත් ඔහුට එල්ලවෙච්ච පීඩනයකුත් ඇති කියලා අපි හිතනවා. ඉතින් ඒ වගේ අය ගියාම වෙනත් අය දාගෙන නැවත වතාවක් අර මේ තියෙන වගේම සහගත මූලික කළමනාකරණයෙන් ඉවත් වෙලා අලුත් ගමනක් යන්නට මේ ආණ්ඩුව සූදානම් වෙන්න ඉඩ තියෙනවා. ඒක තනිකරම රාජපක්ෂවාදී ආර්ථික දැක්ම වඩා හොඳින් සොරකමින් තොරව වුන් කියන විදියට ක්‍රියාත්මක කිරීම තමයි මේන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. යටින් යන ගේම කියලා අපිට දැන් පේන්න තියෙන්නේ මේ වැඩ කටයුතු සූදානම් කරගෙන ඒ සඳහා ඒවා ක්‍රමානුකූලව
ඉදිරියට ගෙනීම තමයි දැන් කරමින් පවතින්නේ. මේක අපි අත්දැකලා තියෙන විදිහටම නැවතත් සිද්ධ වෙන්නේ ආර්ථික අදාගාදයකට අපි ගමන් කරමින් ඊළඟට අපිට ආර්ථික වර්ධන වේගය අවශ්‍ය වර්ධන වේගය ලබා ගන්න බැරි වුණොත් ණය ගෙවීම නැවතවතාවත් අපහසුතාවයටපත් වෙනවා. ඒ වුණාම නැවත ණය අවබෝධයකට මේ රට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් ඒ අර්බුදය මාලිමා ආණ්ඩුවට නෙවෙයි වැඩි වශයෙන් දරන්න වෙන්නේ අපි සියලු දෙනාටම. ඒ කියන්නේ අපේ මුළු ජනතාවටම ඒකේ විපාක විඳින්නට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවේ යටින් යන ගේමේ ප්‍රතිවිපාකය එවන්නක් විය හැකි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. තවත් මෙවැනිම වීඩියෝ බලා ගැනීම සඳහා අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරලා තබා ගන්න. ඒ වගේම අපට comments විදියට ඔබගේ අදහස් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබ සැමට ස්තුතියි.